අද මම පුංචි කතාවක් කියන්නම්. දයාව කියන්නේ හරි ලස්සන වචනයක් වගේම හරි ලස්සන ක්‍රියාවක්. මේක හැමදාම වචනයක් වෙලා තියෙන්නේ නැතුව අපි ක්‍රියාවක් කරමු. අනේකාව තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන් ළඟ ඉන්න කෙනා, තමන්ගේ අසල්වාසියා, තමන්ගේ යාළුවා මේ ඕනම කෙනෙක්. එයා ඉන්නේ දුකෙන්ද? අපි යාගාව ඉන්න ඕනේ මොන වෙලාවේද? අපි එයත් එක්ක ඉඳලා එයාට කරුණාව දක්වන්න ඕනේ. කෙනෙක්ගේ දුකට ඇහුම්කන් දෙන්න ඕනේ. තවත් කෙනෙක්ගේ මහන්සියට අපි ගරු කරන්න ඕනේ. තවත් කෙනෙක්ගේ ක්‍රියාවන්ට අපි හිස නමන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? අද සමාජයේ වෙන්නේ තමාගෙනම උඩට අරගෙන යන ගමන් තමන් යටතේ ඉන්න අයව පාගා දාන සමාජයක්. ඇයි අපි එහෙම කරන්නේ? අපි ඒ කරන දේවල් හොඳයි. අපි මේ ජීවත් වෙන සමාජයට. ඒත් ඒ හැම කාර්යයකදීම මතක තියාගන්න ඕනේ අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්නේ හැමදාම ජීවත් වෙන්න නෙවෙයි කියන එක. අපි කවදා හරිම මැරෙනවා. ඒ මැරුණ දවසකට අපි යන්න ඕනේ දෙවියන් වහන්සේ ගාවට මිසක් සාතන්ගේ දුක් විඳින අපායට නෙවෙයි. ගින්නෙන් නොනිමෙන ගින්නෙන් පිච්චෙන්නවත් නොමැරෙන පණුවෝ කා දමන්නවත් අපි සුදුස්සෝ නොවෙමු. ඉතින් අනේකාව තේරුම් ගන්න. අනිත් කෙනාගේ දුක තේරුම් ගන්න. අනිත් කෙනාගේ දුකට සවන් දෙන්න. දයාව පිරි හදවතක් ඔබ තුලත් නිතරම ඇති කරගන්න. ජෙස් පීටයි.